සුබ දවසක්. අපි මීට කලිනුත් හඳුන්වා දීමේ වීඩියෝ එකක් ලබා දීලා තිබ්බා. ඒක ගොඩක් අය බලලා තිබ්බේ පොඩි කාල සීමාවක්. මොකද පැයක් වගේ කියන්නේ ලොකු කාලයක්නේ. ඒක නිසා අදාළ වීඩියෝ එක වෙනුවට මම සරලව පොඩ්ඩක් මේ ගැන විස්තර කරන්න, අදාළ කෝස් එක ගැන විස්තර කරන්න හිතුවා. කෝස් එක ගත්තොත් එහෙම. මෙතනදී කෝස් එක වෙන්නේ 2D game development කෝස් එක. දිමාන පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන පාඨමාලාවක් තමයි තියෙන්නේ. එතකොට මෙතන්දී මේ අපි ඔයාලට මේකේ විස්තර ගන්න ඕන නම් cjfxsrilanka.net කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා විස්තර ගන්න පුළුවන්. මෙතනදී උඩම දීලා තියෙනවා 2D game development. අපි දැනට අනිත් පාඨමාලා ටික අයින් කරලා තියෙනවා. අපි ඔක්කොම පාඨමාලා 17ක් තියෙනවා. දැනට අපි ඒ ටික නවත්තලා තියෙන්නේ. මේකත් අන්තිම බැච් එක බඳව ගත්තා. අය දැනට අය බඳව ගන්නේ නැහැ. ඒකත් නවත්තලා තියෙන්නේ. එතකොට 2D game development course එක තමයි උඩින්ම තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැනට තුන්වෙනි බැච් එක තමයි පටන් ගන්න යන්නේ. එතකොට මෙතනදී දෙසැම්බර් 2025 දෙසැම්බර් 20 දින තමයි පටන් ගන්නෙ. ඔන්ලයින් යන පාඨමාලාවක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඔයාලට පැන නගින ගැටලු තියෙනවා නම් ඒවට අපි වීඩියෝ වෙනම ලබා දෙනවා, පිළිතුරු වීඩියෝ. ඊට අමතරව එක් පාඩමක් ඔයාලට දින 7ක් නරඹන්න පුළුවන් කාලය ලබා දෙනවා. කැමති වාර ගාණක් නරඹන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී මේ පාඨමාලාව කොටස් දෙකකට වෙන් වෙනවා. එතනදී එක පාඨමාලාවකට දින 7ක් හම්බුනාට තව වෙන වෙන එක කණ්ඩායමකට දින 14ක කාලයක් හම්බ වෙනවා. එතනදී ඒක තීරණය වෙන්නේ සිසුන් තෝරගන්න කණ්ඩායම මත. සරලව සිංහල මාධ්‍යයෙන් තමයි ඉගැන්වීම් සිදු කරන්නේ. එතකොට ඔයාලට කිසිම සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වෙනවා. ඩුවල් කෝ වගේ පරිගණකයක් වුණත් කමන්නේ. i3 වගේ තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට ඒ අතර තියෙන පරිගණකයක් වෙන්න පුළුවන් i5 i7 වගේ තියෙනවා නම් ඊටාම හොඳ පරිගණක. එතකොට එච්චර ලොකු ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කුඩා පරිගණකයක් තියෙනවා නම් පහසුවෙන් පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. මොකද මේ මුදුකාංග ගොඩක් බර අඩු මුදුකාංග තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මේ AI තාක්ෂණය අපි කොහොමද මේ ගේම් වලට පාවිච්චි කරන්න කියන දේවල් සම්බන්ධයෙන් අපි කතා කරනවා. එතකොට ගේම් නිර්මාණය කරනකොට ඉක්මනට ගේම් එකක් නිර්මාණය කරගන්න අපි AI තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම කෙටි කාලෙකින් වෘත්තීය පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙක් වෙන්න තියෙන හැකියාව උපරිමයි. මොකද අනිවාර්යෙන් පාඨමාලාව අවසන් කරනකොට වෘත්තීය මට්ටමටම හැදුන ශිෂ්‍යයෙක් තමයි බිහි වෙන්නේ. ඒක නිසා මෙතනදී සිසුන්ට ලොකු වාසියක් තියෙනවා. මොකද මේ වගේ කෝස් එකක් අය ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ පාඨමාලාව කාලය අතරතුර ක්‍රීඩා වර්ග අපි 50ක් නිර්මාණය කරනවා. ඒ 50ට අමතරව බේසික් දේවල් වෙනම කතා කරනවා. එතකොට ලොකු කාලයක් යන පාඨමාලාවක් තමයි මේක. අපි බොරුවට නිකන් දවස් දෙකක් දාලා මේ අපි ඉක්මනට ඔයාලට උගන්වනවා, ඉක්මනට ගේම් ඩෙවලොපර් කෙනෙක් කරනවා කියලා මේ මාසෙන් දෙකෙන් තුනෙන් කරනවා කියලා බොරු කියලා එහෙම මේ කෝස් එක දෙන්නේ නැහැ. ඔයාලට කාලය පොඩ්ඩක් වැඩි. හැබැයි ඔයාලට තෝරගන්න පුළුවන් පාඨමාලාව කොටස් දෙකක් තියෙනවා. ඒක මම තව ටිකකින් කියන්නම්. ඊළඟට ක්‍රීඩා සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණය කරන කෝස් එකක් ඔයාලට වෙනම ලබා දෙනවා. ග්‍රැෆික් ඩිසයිනින් වලට. ඊට අමතරව ඇනිමේෂන් අපි නිර්මාණය කරනවා ගේම් වලට. ඒතකොට ඒ ඇනිමේෂන් වලට අදාළව වෙනම පාඩම් මාලාවක් යනවා. ඊළඟට ක්‍රීඩා මගින් මුදල් ලිපීමේ සියලුම ක්‍රම අපි කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා දන්න එකක් තමයි Play Store කියලා ගමු. Play Store එකකින් කොහොමද සල්ලි හොයන්නේ? සල්ලි හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගේම් එකක් හදලා ගේම් එකට ඇඩ් දාන්න පුළුවන්. ඊට අමතරව ඇඩ් අයින් කරන්න ඇත්ත සල්ලි ගෙවලා ඇඩ් අයින් කරන්න දේවල් දාන්න පුළුවන්. ගේම් එක ඇතුලේ පවර්ස් වගේ දේවල් මොන හරි තව අලුතෙන් අයිටම් ඇත්ත සල්ලි දීලා මිලදී ගන්න පුළුවන් වෙන විදිහට හදන්න පුළුවන්. ඊට අමතරව අපිට ගේම් එක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ගේම් එක පොඩි ගානකට විකුණන්න පුළුවන්. අපි උදාහරණයකට මෙතනදී මේ පේන්න තියෙනම ගේම් එකක් ගමු බලන්න. ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මිලියන 100යි ප්ලස්. ඒ කියන්නේ 100ත් 500ත් අතර ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. මේ ගේම් එක අපි බලමු. මේ ගේම් එක ඇතුලේ තියෙනවා මිලදී ගන්න පුළුවන් අයිටම්ස්. පේනවා ඇති රුපියල් 175 ඉඳන් 40000 වෙනකන් තියෙනවා ගේම් එක ඇතුලේ මිලදී ගන්න තියෙන අයිටම්. කවුරු හරි 40000ක් දීලා මිලදී ගත්තොත් එහෙම හිතන්න ඕවා ගන්නවා. ගන්න ඉන්නවා. දැන් සල්ලි තියන අය ඕන තරම් ඉන්නවා. එයාලා කැමති ගේම් එක ඉක්මනට ප්ලේ කරලා ඉවර කරන්න. එතකොට ඒකේ ගන්න පුළුවන් හැම දෙයක්ම එයාලා මිලදී ගන්නවා. එතකොට අතිවිශාල මුදලක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වගේ දේවල් පාවිච්චි කරපුවාම. සමහර විට මේ ගේම් එකෙන් මේ වෙනකොට කෝටි 100ක් 1000ක් අතර ගාණක් හොයන්න ඇති. ඒක මට හරියටම කියන්න බෑ. අපි උදාහරණයකට මෙහෙම ගමු. paid game අපි බලන්න. paid games වලට එමු. paid 2D game. මෙන්න තියෙනවා 2D game එකක් 925යි.
චූටි ටඩි ගේමයක් අපිටත් ඔය වගේ හදන්න පුළුවන් 5 මිලියන් ප්ලස් ඒ කියන්නේ 5-10ත් අතර අපි උදාහරණයකට අරගෙන බලමු මිලියන 5යි ගුණ කිරීම 925 එතකොට මිලියන අපි මෙතන කොහොම 5-10ත් අතරනේ අපි සරල ගමු නිකන් අගයක් 5000ක් විතර මිලියන 5000යි එතකොට කෝටි 500යි අපේ සල්ලි වලින් නම් අන්න ඒ වගේ ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වලින් හොයලා තියෙනවා. එතකොට මෙච්චර ඩවුන්ලෝඩ් ඕනේ නැහැ. අපි හිතමු ඩවුන්ලෝඩ් අපිට ලක්ෂයක් ගියා කියලා. එතකොට රුපියල් 1000 ගානේ දාලා ලක්ෂයක් කියලා ගත්තොත් එහෙම ලක්ෂ 1000යි. හරි. ඒක නිසා මේ Play Store එක ලොකු chance එකක්. ඔයාලා පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න මොන වගේ ගේම්ස් තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ වුණා ගොඩක් famous game 100 million plus ඩවුන්ලෝඩ් තියෙනවා. මේ වගේ ගේම්ස් උත් අපි හදනවා. එතකොට අපි ක්‍රීඩා වර්ග 50ක් හදනවනේ. එතකොට ඒ විවිධාකාර ඒවත් එක්ක ඔය වගේ ගේම්ස් උත් එතනදී අපිට හම්බ වෙනවා. එතකොට ඔයාලට මේ මුදල් උපයන්න තියෙන එක ක්‍රමයක් ඊට අමතරව තව තියෙනවා සයිට්ස් ගොඩ තියෙනවා අපි හදන ගේම් පබ්ලිෂ් කරන්න. සමහර සයිට් තියෙනවා අපි පබ්ලිෂ් කරපුවාම අපි ප්‍රොමෝට් කරන්න මොකුත් ඕනේ නැහැ. සයිට් එකේම ඉන්නවා වෙනම ප්‍රොමෝටර්ස්ලා. එයාලා ප්‍රොමෝට් කරනවා. එයාලට 100 ගාණක් යනවා. සයිට් එකට 100 ගාණක් යනවා. අපිට 100 ගාණක් එනවා. අපිට ගේම් දාන්න විතරයි තියෙන්නේ. ඒ වගේ සයිට්ස් තියෙනවා. අමතරව අපිට තව ගොඩාක් ඔන්ලයින් අපිට ගේම් දාන වෙබ්සයිට් එකක් කරගෙන යන්න පුළුවන් Google Ads රික්වෙස්ට් කරලා. ඊට අමතරව කම්පැනි වලට ඇඩ්වර්ටයිස්මන්ට් විදිහට ගේම්ස් අපි හදලා දෙනවා. අපි දැන් Fiverr වගේ සයිට් වල අපිට වැඩ අරගෙන කරන්න පුළුවන්. අපි උනත් කරගෙන යනවා ලොකු ප්‍රොජෙක්ට් හම්බ වෙනවා Fiverr වල. ඊට අමතරව ගත්තොත් එහෙම තව ඔයාලට ගේම්ස් Facebook වගේ ඊට අමතරව තව ගොඩාක් ඒ වගේ ප්ලැට්ෆෝම් වර්ග තියෙනවා පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට දුරකථන වලටම විතරක් නෙවෙයි. අපි හදන ගේම් එකට අදාළ ෆයිල් එක software එකෙන් අපි save කරන project ෆයිල් එකත් අපිට විකුණන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකෙමුත් ඔයාලට ලොකු මුදලක් උපය ගන්න පුළුවන් මාසිකව. අපි කලින් වීඩියෝ එකක නම් ඒක ගැන වීඩියෝ කීපයකම පෙන්නවුවා. කොච්චර ගාණක් මාසෙකට ආවද අපි කොච්චර හෙව්වද කියන එක සම්බන්ධයෙන් ඒවට මම දැනට එන්නේ නැහැ. ඊළඟට පාඨමාලා අවසානයේට පෙර ආදායම් මාර්ග අපි සලසලා දෙනවා. කෝස් එක ඉවර වෙන්න කලින්ම අපි අවස්ථාව සලසලා දෙනවා ඔයාලට මුදල් උපයන්න. එතකොට අපි හිතමු ප්‍රොජෙක්ට් ෆයිල් එක ඔයාලා විකුණන්නේ කියලා. ප්‍රොජෙක්ට් ෆයිල් එකක් දෙකක් විකුණනකොට කෝස් එකට වියදම් කරපු ගාණ ඔයාලා හොයාගෙන ඉවරයි. සමහරලාට එකකින් නැත්තම් උපරිම දෙකකින් කෝස් එකට වියදම් කරපු සම්පූර්ණ ගාණම හොයලා ඉවරයි. ඊළඟට අමතර ආදායම් මාර්ගයක් හෝ ස්ථිර රැකියාව බවට පත් කරගන්න පුළුවන්. මේක ගොඩක් අය ඉගෙන ගත්තට පස්සේ අමතර ආදායම් මාර්ගයක් කරගන්නේ නැහැ. ස්ථිර රැකියාව බවට පත් කරගන්නවා. මොකද තමන් මාසයක් මහන්සි වෙලා ගන්නේ 50000ක ලක්ෂයක විතර සැලරියක් නම් එහෙම බලපුවහම ඔයාලට ඊට වඩා ලොකු ගාණකට යන්න පුළුවන් හැකියාව තියෙනවා ගේම්ස් නිර්මාණය කරලම. මොකද මෙතනදී මම ඔයාලට කියලා දෙනවා ක්‍රම ගොඩක්. ඔයාලට පුළුවන් වැඩක් හම්බ වුණොත් ඒ වැඩේ කරන්න. වැඩ නැති දවස් වලට ඔයාලට තව ක්‍රම තියෙනවා. ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවා. Play Store දාන්න පුළුවන්, project file හදලා විකුණන්න පුළුවන්, වෙන තව site වල publish කරන්න පුළුවන්. ඔය වගේ ගොඩක් ක්‍රම තියෙන නිසා මේක ඔයාලට ලොකු chance එකක්. අනිත් එක දැන් මම උනත් කරනවා මේ දේවල් ටික. හැබැයි කරන්නේ ගොඩක් වෙලාවට ෆ්‍රී ටයිම් එකක කරනවා. ගොඩක් වෙලාවට ෆ්‍රී තමයි ඉන්නේ. මොකද මේ ගේම් හදනවා කියන්නේ ගොඩක් මහන්සි වෙන දෙයක් නෙවෙයි. අනිත් එක මෙතනදී අපි මේ හදන ගේම්ස් මේ කෝඩ් එක කියන ඒවා එහෙම නෙවෙයි. මම software ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. කෝඩ් එක කියන software එහෙම නෙවෙයි අපි පාවිච්චි කරන්නේ. කෝඩ් නැතුව ගේම්ස් හදන්න තියෙන software තියෙනවා. ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ අදාළ software අපි ලබා දෙනවා. ඉතා පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒකයි අපි මේ කෝස් එක 5 වසර ශිෂ්‍යයෙකු ඉඳන් ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් කියලා දීලා තියෙන්නේ. ඒ තරම් සරල නිසා. ඊළඟට නිර්මාණය කරන ක්‍රීඩා සඳහා නැවත මහන්සියකින් තොරව ඔයාලට මාසපතා මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද මේ මාසේ ගේම් එකක් හදලා දාපුවාම ඊට පස්සේ ඔයාලට ජීවිත කාලෙම ඒකේ මාසෙට සල්ලි හම්බ වෙන නිසා එක පැත්තකින් ආයෝජනයක් කල්ලි ගස් හදනවා වගේ තමයි. මේ මාසේ ගහක් හදනවා. මේ මාසේ ඉඳන්ම අස්වැන්න ගන්නවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඉතා අඩු මුදලක් එක දිනකට ඔයාලට වැය වෙන්නේ 225ක් වගේ මුදලක්. සරලව ගත්තොත් එහෙම ඔයාලට බස් එකකට වෙන පාඨමාලාවකට ආයතනයකට යනවා නම් බස් එකට වියදම් කරනවා වගේ මුදලක් තමයි එක දවසකට පාඨමාලාවට වියදම් වෙන්නේ. ඔයාලට මාසෙකට රුපියල් 1000ක වගේ වටිනාකමක් තමයි වැයවීමක් තමයි සිද්ධ වෙන්නේ. පාඨමාලාව අවසානයේදී ඔයාලට CGFX ආයතනයෙන් සහතිකපතක් හිමි වෙනවා. ඒක අපි ඔයාලට ඩිලිවර් කරනවා තැපැල් මාර්ගයෙන්. කිසිම හානියක් නොවන විදිහට අපි ඒක පැක් කරලා එවන්නේ. එතකොට ඒකටත් අපි අය මුදලක් දරන්න එපා.
ඒ දේවලුත් එක්ක තමයි කෝස් එකට අපි ඇඩ් කරලා තියෙන්නේ. පාඨමාලාව අවසානයේට පෙර පාඨමාලාව සඳහා වියදම් දරන මුදල ඉක්මවා උපයා ගැනීම හැකියාව ඔයාලට අනිවාර්යෙන් තියෙනවා. තුන්වන කණ්ඩායමට අපි වෙනම අවස්ථාවක් ලබා දුන්නා මාස් පතා ගෙවන්න. මේක නම් ස්ටුඩන්ට්ස්ලා රික්වෙස්ට් කරපු නිසා. එයාලට කොටස් වශයෙන් හෝ එකවර ගෙවන්න අමාරුයි කිව්වා. ඒ හේතු නිසා මාස් පතා ගෙවන්න පුළුවන්. ඒක මම පල්ලෙහාට ආවට පස්සේ පෙන්නන්නම්. පාසල් සිසුන්හට පොඩි කාලයක් වැය කරලා විනෝදාංශයක් විදියට හෝ මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. ඒ විනෝදාංශය තමන්ගේ රැකියාවම වෙයි අනිවාර්යෙන් තමන්ට නොදැනීම. හැබැයි ඔයාලා ඉගෙන ගන්න එක නැති කරගන්න එපා. ඔයාලගේ O level A level ඒ දේවල් හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒකම මෙතනදී ඔයාලගේ අනාගතය වෙනුවෙන් මේක කරන ලොකු ආයෝජනයක්. ඔයාලට ඒ මුදල්ම ඊට පස්සේ ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. අමතර ඉගෙන ගන්න ඔයාලට ලොකු මුදලක් මිලියන ගණන් වියදම් කරන්න සිද්ධ වුණොත් ඒ දේවල් වලට මේ මුදල්ම වැය කරලා ඔයාලට තව ඉදිරියට උසස් අධ්‍යාපනයට යන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාලට ඒ මුදල් උනත් ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් ජොබ් එක විදිහට නම් මං හිතන්නේ ආයෙ වෙන එකක් තෝරගයි කියලා. අනිවාර්යෙන් ගේම් ඩෙවලොප්මන්ට් පැත්තෙම තමයි බොහෝ දුරට තෝරගන්නේ. එතකොට මේ පාඨමාලාවේ කාල සීමාවයි මිල ගණන් තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන්නේ. මේ තුන්වෙනි කණ්ඩායමට අදාළව තමයි මේ විස්තර ටික දාලා තියෙන්නේ. මාසිකව ගෙවීමේ හැකියාව තියෙනවා තුන්වෙනි කණ්ඩායමට. එතකොට අපි තුන්වෙනි කණ්ඩායම තමයි දැන් ලියාපදිංචි කරන්න යන්නේ. වට්ටම් කේතයක් ඩිස්කවුන්ට් කෝඩ් එකක් හම්බ වුණ ශිෂ්‍යයෙකුට මාස් පතා ගෙවනෝ නම් 900ක් තමයි වැටෙන්නේ. ඔයාලා රෙජිස්ටර් වෙනකොට එතනදී මම මේකෙන් අන්තිමට දාන්න රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන වීඩියෝ එකක් ඇතුළත් කරන්නම්. එතකොට ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන් රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. කෝඩ් එකක් හම්බෙලා තියෙනවා නම් කෝඩ් එක දාන්න ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒක දිගටම තියෙනවා ඩිස්කවුන්ට් එක ඔයාලට. 900ක් තමයි මාසෙට ගෙවන්න තියෙන්නේ. වට්ටම් කේතයක් ඔයාලට නැත්නම් 1000ක් ගෙවන්න වෙනවා මාසෙට. මේ වගේ ගන්නට නම් කෝස් එකක් හම්බෙයි කියලා කවදාවත් හිතන්න එපා. මේ 2 ලක්ෂ ගානක කෝස් එකක් CGFX ආයතනයේ තිබ්බ කෝස් එකක් තමයි අපි මේ ඔන්ලයින් අඩුවකට දෙන්නේ. කියන්නේ 2 ලක්ෂ ගානක 20000 ගානකට දෙන්නේ. ඒක නිසා මේක පැත්තකින් ලොකු chance එකක්. ඒක නැති කරගන්න එපා. මේ වෙනකොටත් අපි දැන් ලොකු ගේම් එකක් හදාගෙන යනවා. ඒක තව ටික දවසකින් අපි පළවෙනි ට්‍රේලර් රිලීස් කරනවා. ඊට පස්සේ අපි මේ ගේම් එක සම්පූර්ණයෙන් රිලීස් කරාට පස්සේ Play Store එකකින් පස්සේ අපි Apple Store එකටත් දානවා. Apple Store එකටත් දාලා තව තියෙනවා platform කීපයක්. ඒ ඔක්කොගෙම අපි publish කරාට පස්සේ අපි පෙන්නනවා ඒ ගේම් එකෙන් උපයපු ආදායම කොච්චරක්ද කියලා. ඊට පස්සේ අපි කෝස් එකේ මිල වැඩි කරනවා ලක්ෂයෙන් උඩට. ඒක නිසා දැම්මම ලියාපදිංචි වෙන අයට chance එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ඉන්න අපි ගේම් එක රිලීස් කරලා පෙන්නනවට පස්සේ ඔයාලට අදහසක් එනවනේ අපි ගේම් එක හදන විදිහත් එක්ක පෙන්නනවා කොහොමද අපි මේවා step by step ගේම් එක හදාගෙන ගියේ. ඒ විස්තරات එක්ක තමයි පෙන්නන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කෝස් එකේ තියෙන වටිනාකම. ගේම් 50ක් හදලා පෙන්නනකොට ඒකේ වටිනාකම එක පැත්තකින් හිතලා බලන්න. අනිත් එකේ හදන ගේම් 50ම ඔයාලට විකුණන්න අපි අවස්ථාව ලබා දෙනවා. කැමති කෙනෙකුට විකුණන්න පුළුවන්. එතකොට ඔයාලට එතනදිම ලක්ෂ ගණනක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට පාඨමාලාවේ වටිනාකම කොටස් වශයෙන් ගෙවනවා නම් ඔයාලට කොටස් 4කට ගෙවන්න පුළුවන්. අදියර 4කට අපි පාඨමාලාව වෙන් කරලා තියෙනවා. මාස ගානකින් වෙන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට දැන් මෙතනදී මම කියන කොටස් දෙකකටත් මේ පාඨමාලාව යනවා කියලා. මම ඒක පොඩ්ඩක් කියලාම ඉන්නම්. එකක් තමයි දවස් 3න් 3ට යනවා. දවස් 3න් 3ට යන එක මාස 8කින් ඉවර වෙනවා. අනිත් එක සතියෙන් සතියට යනවා. සතියෙන් සතියට යන එක අවුරුදු 2ක කාලයක් ගත වෙනවා. සමහරවිට පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද සිසුන් අහන ප්‍රශ්නත් එක්ක අපි ඒවට අය වෙනම වීඩියෝ ලබා දෙනවා. ඒ වගේ දේවල් එක්ක පොඩ්ඩක් කාල සීමාව වැඩි වෙන්න පුළුවන්. කාල සීමාව ගැන හිතන්න එපා. මොකද ඔයාලට එච්චර කාලයක් යන්නේ නැහැ ගේම් හදන්න ඉගෙන ගන්න. මාස 2-3ක්ම යනකොට ඔයාලා ගේම් හදන්න පටන් ගන්නවා. අපි ඔයාලව ටික ඇඩ්වාන්ස් කරගෙන තමයි යන්නේ. අලුත් ගේම් හදනවා, අලුත් ටෙක්නික්ස්, අලුත් දේවල් ගොඩක් ඒවා එකතු කරගෙන තමයි ඉදිරියට යන්නේ. ඒක නිසා කාල සීමාව ගැන නම් හිතන්න එපා. එතකොට මේ කොටස් වලට වෙන් කරලා තියෙනවා. මේ විදිහට ඔයාලට කොටස් 4කට ගෙවන්න පුළුවන්. එකක් ඉවර කරාට පස්සේ ඊළඟ එකට ගෙවීම් කරන්න පුළුවන්. එකෙන් පස්සේ ඊළඟ එකට. හැබැයි ඔයාලා කොටස් 4ටම එකවර ගෙවනවා නම් ඔයාලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මොකද මේ ටිකට එකතු වෙන්නේ 28600ක්. එකවර ගෙවනවා නම් 25000යි වෙන්නේ. ඔයාලට ඩිස්කවුන්ට් කෝඩ් එකක් හම්බෙලා තියෙනවා නම් ඒක ඇප්ලයි කරොත් 22500ක් තමයි කෝස් එකට වෙන්නේ. වට්ටම් කේතයක් තියෙනවා නම් ඔයාලා ඇතුළත් කරනකොට මේ ඕනම එකකදී කොටස් වශයෙන් ගෙවනකොට හෝ මාසිකව ගෙවනකොට හෝ එකවර ගෙවනකොට ඕනම අවස්ථාවක 110ක වට්ටමක් අමතරව එකතු වෙනවා. මෙතනදී අපි පාඨමාලාව කොටස් 3කට බෙදනවා. එතනදී සතියට එක් පාඩමක් ලෙස එක කොටසක් යනවා. සතියෙන් සතියට පාඩම ගානේ. අනිත් එක දින 3න් 3ට
යන එකක් වෙනම තියෙනවා. එතකොට ඔයාලා ටික්මන්ට් ඉවර කරගන්න ඕන නම් දින 3න් 3 එක තෝරගන්න පුළුවන්. හැබැයි පාසල් සිසුන් නම් ඒක තෝරගන්නේ නැත්තම් හොඳයි. මොකද එයාලගේ ඉගෙනීම් කටයුතුත් එක්ක කාලය මදිකමක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා දවසට කොහොමත් පැයක් විතර කාලයක් වෙන් කරගන්න පුළුවන් නම් ඇති කෝස් එකට එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තෝරගන්න පුළුවන්. හැබැයි මාසිකව ගෙවීම් කරන සිසුන්ට නම් 900 ගානේ හෝ 1000 ගානේ මාසික ගෙවීම් සිදු කරන සිසුන්ට නම් සතියෙන් සතියට තමයි පන්ති හම්බ වෙන්නේ. දවස් 3න් 3ට යන එක නම් හම්බ වෙන්නේ නැහැ. ওই විදිහට තමයි මේ කියන්නේ. මේ විදිහට තමයි ඔයාලට කෝස් එක හම්බ වෙන්නේ. අපිව කන්ටැක්ට් කරගන්න එහෙම ඕන නම් WhatsApp එක මෙතනින් තියෙනවා. ඊට අමතරව Facebook page එක තියෙනවා. මෙතනින් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් අපිව. ඊමේල් තියෙනවා වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒ වගේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් අපි පාවිච්චි කරන ගේම් එන්ජින් මොනවද කියලා. මම ඕපන් කරලාම පෙන්නන්නම්. එකක් තමයි Construct 2 කියන ගේම් එන්ජින් එක. මේක තමයි ඒ ගේම් එන්ජින් එක. මම දැනට මෙතන තියෙන ෆයිල් එකක් ඕපන් කරලා පෙන්නන්නම් අයිඩියා එකක් ගන්න. මේ තියෙන්නේ අපි ලේඅවුට් එක රන් කරලා බලුවොත් බලමු මේක මොකක්ද වෙන්නේ කියලා. කෝඩ් මොකුත් නෑ, පේනවා ඇති. මෙන්න මේ වගේ දේවල් දාලා තමයි ගේම් එක හදන්න තියෙන්නේ. ඉතා සරලයි. මෙතන ගොඩාක් තිබ්බට බය වෙන්න එපා. සමහර ගේම් වලට එන්නේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි ගේම් එකටම හම්බ වෙන්නේ. මේක ගොඩක් දේවල් ඇතුළත් කරලා තියෙන නිසා තමයි මේ විදිහට පේන්නේ. එතකොට මේක තමයි Construct 2 කියන ගේම් එන්ජින් එක. මේක අවෝඩ් විනින් ගේම් එන්ජින් එකක්. ගොඩක් අය මේක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද ලේසියෙන් ගේම් හදන්න පුළුවන් නිසා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. යාලා සද්ද නැතුව පාඩුවේ ගේම් ටික හදාගෙන යනවා. මොකද එතකොට යාලට ආදායම එනවනේ. ගොඩක් වෙලාවට තමන්ට ආදායමක් එන දේ ප්‍රසිද්ධ කරන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් එහෙම YouTube වල වුණත් ඔයාලා දැකලා ඇති වීඩියෝ දාලා තියෙනවා සල්ලි හොයන්න පුළුවන් කියලා. ලේසියෙන් හොයන්න පුළුවන් දේවල් ටික පෙන්නන්නේ නැහැ. ඒ දේවල් වලින් එයාලා හොයන ගමන් අමාරුවෙන් හොයන්න තියෙන ටික විතරක් වීඩියෝ දාලා පෙන්නනවා. ඒ මොකද එයාලට ඕනේ views ටික විතරයිනේ කලෙක්ට් කරගන්න ඕනේ. ඒක නිසා එතකොට බැරි කෙනා ආය බල අරක try කරනවා. ඉතින් එක වීඩියෝ එකම 10 සැරයක් විතර බලනවා. අපි බලමු ඊළඟ ගේම් එන්ජින් එක Construct 3 ගේම් එන්ජින් එක. එතකොට මේකත් ඒ වගේම තමයි යන්නේ. මේකෙත් අපිට ගේම් අතිවිශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ ටෙම්ප්ලේට් මේ හදපු ගේම් අතිවිශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. අපි නිකන් සරලව අදහසක් ගන්න එකක් නිකන් ඕපන් කරලා බලමු. මේ ඒකෙත් පේන ඇති කෝඩ් කොහෙවත් නැහැ. මේ සරලව තමයි ගේම් එක හදාගෙන යන්න තියෙන්නේ. මේවා දැක්කට බය වෙන්න එපා. මේ ඒවා ඉගෙන ගත්තට පස්සේ ඔයාලාට ඉතාම සරලව හදන්න පුළුවන් ගේම් එක. එතකොට මේක තමයි ගේම් එන්ජින් එක වෙන්නේ. දැක්කහම ගොඩාක් සරලයි වගේ ඔයාලට පේන්න පුළුවන්. මේකේ 3D ගේම්ස් හදන්න පුළුවන් හැකියාව තියෙනවා. 2D ගේම්ස් හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මුදුකාංග අපි ලබා දෙනවා. Construct 2 එක CGFX එකේ තියෙන බිස්නස් ලයිසන් එකත් එක්කම අපි ලබා දෙනවා ඔයාලට. ඒක ලයිෆ් ටයිම්ම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Construct 3 එකේ පොඩි දෙයක් තියෙනවා. ඒක අපි ඔයාලට ලබා දෙන්නේ රුපියල් 1000 ගානකට අවුරුද්දක ලයිසන් එකක් එක්ක. ඒතකොට අවුරුදු පතා ඒක ඔයාලට මිලදී ගන්න නම් සිද්ධ වෙනවා. මොකද මේ ඔරිජිනල් සොෆ්ට්වෙයාර් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට අප්ඩේට් වෙනවා ඔක්කොම අලුතෙන් ගන්න පුළුවන්. ටෙම්ප්ලේට් ටික ගන්න පුළුවන්. ඒ සියලුම පහසුකම් තියෙනවා. පොඩි ගාන නෝක දැනෙන්නේ නැහැ. ඔයාලා මේ සල්ලි හොයනකොට මේ ඔය ගාන කියන්නේ මොකක්ද කියලා හිතෙයි නිකන් වගේ සොෆ්ට්වෙයාර් එක. අපි බලමු කට්ටිය එකතු වෙන්න අපිත් එක්ක පාඨමාලාව ගැන දැනගන්න ඕන තව විස්තර තියෙනවා නම් ඔයාලා මේ දේවල් WhatsApp වලට යොමු කරනවා නම් අපිට ගොඩක් පහසුයි. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. මාසෙකට යන්නේ පොඩි ගාණක්නේ රුපියල් 900ක් වගේ ගාණක්. ඕනනම් ඔයාලට ඒ ගාණ වැය කරලා මාසයක් දෙකක් කෝස් එක කරලාම බලන්න පුළුවන් මේක මොකද්ද කෝස් එක. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක මට කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියන එක. ඔයාලා බෑ කිව්වොත් අපි ආපහු සල්ලි දෙනවා. රිෆන්ඩ් කරනවා. මේක තේරෙන්නේ කරන්න බැරි එක අමාරු කියලා ඔයාලා කියවුවොත් එහෙම අනිවාර්යෙන් අපි ආපහු සල්ලි දෙනවා. රීෆන්ඩ් කිරීමක් කරනවා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා. මොකද මේක ඒ තරම් සරල මුදුකාංග තමයි යන්නේ. අපි ඊටාම පිළිවෙලට ඔයාලට ඉගැන්වීමුත් සිද්ධ කරන නිසා ලේසියෙන් පහසුවෙන් ගේම් ඩෙවලොපර් කෙනෙක් වෙන්න තියෙන ලංකාවේ තියෙන එකම මාර්ගය මේක. අනිත් එක මේ මුදුකාංග දෙක උගන්වන අය ලංකාවේ වෙන නෑ. අපේ ආයතනයේ විතරයි උගන්වන්නේ. ඊට අමතරව පිට රටවල් වල නම් ගොඩක් යුනිවර්සිටි වල උගන්වනවා. දැනට ප්‍රී ස්කූල් වලත් පිට රටවල් වල මේ මුදුකාංග දෙක උගන්වනවා. මොකද ගේම්ස් කියන්නේ ඉදිරියේදී අපිට එන
වෘත්තිමය පැත්තෙන් ලොකුම අවස්ථාවක් තියෙන එකක් තමයි මේ ගේම්ස් කියන්නේ. ඒක නිසා පොඩි කාලේ ඉඳන්ම ගේම්ස් වලට හුරු කරනවා. ඔය දේවල් මම දන්නෙත් මම ෆයිබර් වල වැඩ කරද්දී මට ප්‍රොජෙක්ට් ඇවිල්ලා තියෙනවා ප්‍රී ස්කූල් වල තමන්ගේ ළමයාට ප්‍රී ස්කූල් එකේ හදන් දීපු ප්‍රොජෙක්ට් එක මේ අඩුපාඩු මොන හරි තිබ්බොත් ඒක මගෙන් අහගන්න ෆයිබර් වලින් කන්ටැක්ට් කරගෙන තියෙනවා. යුනිවර්සිටි එකේ හදන ප්‍රොජෙක්ට් එකේ දෙයාලගේ සමහර දේවල් දැනගන්න මාව කන්ටැක්ට් කරගෙන තියෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා තමයි මම දන්නේ ලෝකයේ කොච්චර මේක භාවිතා වෙනවද කියන එක. සාමාන්‍ය මාසයකට අලුතින් ලක්ෂ ගාණක් මේ මුදුකාංගයට එක්ක එකතු වෙනවා. ඊට අමතරව මේක දැනට ලෝකේ අවෝඩ් විනින් මුදුකාංගයක්. මොකද මේ වගේ සරල ගේම් හදන්න පුළුවන් මුදුකාංගයක් තවත් ලෝකේ නෑ. ඒක නිසා මේක ලොකු chance එකක්. ඔයාලා chance එක නම් මිස් කරගන්න එපා. මොකද ඔයාලට දුක හිතෙනවා කාලය ගත. අපි හිතමු දැන් ඔයාලගේ යාළුවෙක් සහභාගී වෙලා කෝස් එක ටිකක් කරගෙන යනකොට ඔන්න දැන් එයා එක මට්ටමකට ඇවිල්ලා ගේම් සදනවා ආර්ථික මට්ටමින් ඔන්න ආදායමක් උපය ගන්න. ඔය වගේ දේවල් දැක්කම ඔයාලට හිතෙනවා මමත් යන්න ඕනේ. හැබැයි ඔයාට අය එතන ඒ යාළුවා ඉන්න මට්ටමට එනකොට කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. මාස ගාණක්. අන්න ඒක නිසා මේ වැඩි කාලයක් ගන්න එපා. ඇවිල්ලා බලන්න කෝස් එක. නොතරුනොත් කියන්න අපව අපි රීෆන්ඩ් කරන්න. එහෙනම් අපි හැමෝටම ආරාධනා කරනවා අපේ පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. මේක නෙමෙයි අපේ තිබ්බ වෙබ්සයිට් එක. අපි වෙබ්සයිට් එක දැනට අයින් කරා. මොකද ඒකේ කෝසස් 17ක් එක්ක තියෙන්නේ. අපි සිම්පල් වෙබ් පේජ් එකක් හදලා දැම්මා මේ කෝසස් දෙක විතරක් ගෙනියන්න. ඒකෙත් අපි දැනට මේක නවත්තවා. මොකද 2D game development එක අපිට පොඩ්ඩක් පාලනය කරගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. lessons යන විදිහත් එක්ක. මොකද අපි syllabus උත් අලුත් කරනවා. කාලෙන් කාලයට සිලබස් අලුත් කරනවා. ඒ වගේ වැඩත් එක්ක ටිකක් මේ දවස්වල අපි හොඳට බිසි වෙලා ඉන්නේ. අපි අලුතෙන් ගේම් එකක් හදනවා. හදන ගේම් එකත් එක්කත් බිසි වෙලා ඉන්නේ. අන්න ඒක නිසා. හරි අපි එහෙනම් බලමු. එකතු වෙලා බලන්න අපිත් එක්ක ආරාධනා කරනවා. හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.